සුබ දවසක්. අධික ඉල්ලුම ඇති තවත් භෝගයක් වන මාළු මිරිස් වගාව මේ හරිතාගාර වගාවක්. මේක ලංකාවේ අලුත්ම ප්‍රභේදයක් වෙන තාරා කියන දෙමුහුන් මාළු මිරිස් වර්ගය මේක. අධික අස්තැන්නක් දෙන මාළු මිරිස් එකක් අරන් පිරිච්ච වගාවක් මේක. දැන් ඔබට පේනවා ඇති දින 55යි. හිතන්න පුළුවන්ද? දින 55ක වගාවක් අපේ ප්‍රභාෂර වගා මාධ්‍ය හිටවලා තියෙන්නේ. මේ හොඳම වගා මාධ්‍ය අපේ පොහොර නිර්දේශය අනුව කරපු මේ හොඳටම කරගෙන යන වගාවක් මේක. හෝමගම සාරංග මහත්තයා වගාව. ඔබට පේනවා ඇති කරල් පිරිච්ච වගාවක්. මේ ග්‍රෝ බෑග් එකේ වදින්න කරල්. මේ මෙහෙම මාළු මිරිස් කරල් එන්නේ කොහේද මේ? මගේ අතට සාපේක්ෂව කරලේ සයිස් එක පේනව නේද? මේ ග්‍රෝ බෑග් එකේ වදින්න කරල් පිරෙන්න තියෙන වගාවක් මේක. ඔබ අපේ කාබනික වගා මල්ලේ හිටවලා තියෙන්නේ. මේකට අපි කියන නිර්දේශ විදිහට පෝර ටික හේතුවාම මේ විදිහට එනවා. ඒ වගේම ගොඩක් අය අලුත් ප්‍රභේදවලට යන්න බයයි. අලුත් ප්‍රභේදයක් නිසා මේක හැමෝම බය වෙන්න එපා. මේ හොඳ ප්‍රභේදයක්. අධික වටිනාකම තියෙන හොඳ මාළු මිරිස් ප්‍රභේදයක්. මේ වර්ගය 2500ක ආරක්ෂිත ගෘහයක්. 2500ක්. දැන් දින 55යි. අද පළවෙනි මාළු මිරිස් අස්වැන්න වෙලා ගන්නවා. සාමාන්‍යයෙන් මේකේ පළවෙනි අස්වැන්න කිලෝ 100ක් 150කට අස්වැන්නක් තියෙනවා. මේ හැම ගසකම ගෙඩි තියෙනවා. හැම වතාවකම ගෙඩි කරල් පිරিলা කරල් පිරෙන්න තියෙනවා. ඔබත් අප ආයතනය හා සම්බන්ධ වෙලා මේ වගේ හැදකාර සාර්ථක වගාවක හිමිකාරයෙක් වෙන්න. ඉදිරියේදී තවත් මේ මහත්මයාගේම නයි මිරිස් වගාවක වීඩියෝවක් තුලින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමු ගන්නවා. බොහොම ස්තුතියි.